Hello guys, welcome back to my channel. ඔන්න ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ වසිනේට ඉන්දුනීසියා කියන ගේම් එකේ තවත් එක ගේම් ප්ලේ වීඩියෝ එකක්. ඉතින් අද අපි බලන්න යන්නේ සැඟවුණු ගුවන්තොටු පොලක්. මේක සැඟලා තියෙනවද දන්නේ නැහැ. කොහොමද අද බලන්න යන්නේ ගුවන්තොටු පොලක්. හරි එහෙනම් guys අපි යන් මේ තියෙන අපේ අශෝක් ලේලන්ඩ් බස් එක. මේක මොඩ් එකක්. හරි. අපි ෆ්‍රී මොඩ් එකේ දාගෙන යන්. මේක තියෙන්නේ guys බලිකප්පන් කියන සිටි එකයි බංජමනින් කියන එකත් මේ සිලෙක්ට් කරගෙන ඊට පස්සේ ගෝ දෙන්න. හරි guys ඉතින් අපි යන්. මේක අනික මේ ගුවන් යානයක් ඇවිල්ලා එයාපෝට් එකට බහලා එයාපෝට් එකේ තව ටිකක් මේකෙන් ගිහලා ආයෙ උස්සලා යනවා. ඊපස්සේ ආයෙ රවුමක් ගහලා ආයෙ බානවා. ඒක තමයි මේ තැන තියෙන සීක්‍රට් එක. guys ඉතින් ඉන්දුනීසියා ගේම් එකේ ප්ලේන් හම්බෙලා නැහැ නේ. නිතර උඩ යනවා දැකලා නැහැ නේ අපි බස් නේ එලවන්නේ. ඉතින් ඒ හින්දාම අද මං හිතුවේ මේ ගේම් එක අරන් එන්න ඕනි කියලා. හරි එහෙනම් guys අපි යන් ගේම් එක ඇවිල්ලා තියෙනවා. අශෝක් ලේලන්ඩ් කියන ලෝගෝ එකක් ගහලා තියෙන සුක්කානුමේ. හරියම් මේක ඉතින් ඔයාලා ලංකාවේ දකින අශෝක් ලේලන්ඩ් එක නෙමෙයි. පිටරට තියෙන අශෝක් ලේලන්ඩ් එකක්. හරි. නිල් පාට ඉර දිගේ යන්න. මං කියන හැරෙන්න ඕන තැන. නිල් පාට ඉර දිගේ මෙහෙම ගිහිල්ලා මං යන විදිහටම ඔයාලත් යන්න. නැත්තම් පාර වැරලේ. මෙතනින් හරවන්න එපා guys කෙලින්ම යන්න. හරවන්න එපා කෙලින්ම යන්න. කෙලින්ම ගිහිල්ලා මෙන්න මෙතනින් දාගන්න දකුණට නෙමෙයි වමට. මෙතනින් වමට දාලා මේ පස් පාර දිගේ යන්න. ඉතින් ඔයාලට වම් පැත්තෙන් පේන ගුවන්තොටු පොළ. හරි. මං යන පාරම යන්න නැත්තම් ඔයාලට ගුවන්තොටු පොළට යන්න වෙන පාරක් නැති වෙයි. මේක තමයි තියෙන එකම පාර. ඒක අස්සට යන්න නම් වෙන පාරවල් ඇති. මං කියන මේක පෙන්වන්න තියෙන්නේ මේ පාරේ ගියොත් විතරයි. හරි. ඊපස්සේ මේ දිගේ කෙලින්ම යන්න ඕනේ guys. හරි. ඊපස්සේ මෙතනින් ගිහිල්ලා තව ටිකක් යන්කෝ. ඊට පස්සේ guys මෙන්න එතන මේ දකුණු පැත්තේ තියෙනනේ බෝඩ් එකක්. බෝඩ් එක අර තියෙන උඩ අන්න එතනට දාගන්න. එතනට දාලා දිගටම යන්න. ඊට පස්සේ මෙහෙම නිකන් කබානා වගේ ටිකක් තියෙනවා ත්‍රිකෝණෙත් තියෙන උඩ පාර යන්න එපා පාලමෙන් මෙහෙට යන්න. ඒ කියන්නේ වම් පැත්තට. එහෙම කෙලින්ම ගිහිල්ලා යන්න ඕනේ මෙහෙම. අර තියෙන guys ප්ලේන් එක පැල්පේන ඇති. ඊට පස්සේ guys මෙතනින් වමට දාගන්න. වමට දාලා ආයෙ වමට දාගන්න. හරි guys. දැන් ඉතින් ඉස්සෙල්ලා මම පෙන්නපු ගුවන් යානේ තියෙනවා. තව ගුවන් යානෙකුත් තියෙනවා ඒතර. මේ guys බස් එකේ එන්ජින් එකක් විතරයි තියෙන්නේ. හරි. ඊට පස්සේ තියෙන්නේ guys අපි මම පෙන්නන්න ආපු සීක්‍රට් එක තියෙන්නේ අර අනිත් පැත්තේ. පියන්කෝ අනිත් පැත්තේ. හරි guys. මෙතනින් නවත්ත ගමු. බැස්සකුත් සෙට් වුණා. කමන්නේ. තගෙන අපි ගමු කැම් එක. කැම් එක අරන් උඩ බලන් ඉන්න තමයි තියෙන්නේ. එතකොට අර හින්නවා ප්ලේන් එකක්. බැස්ස හින්ද පේන්නේ guys. බැස්ස පොඩ්ඩක් පාරකන් ඉන්න වෙයි. බැස්සකුත් ආවා.
හරි ගයිස්, වැස්ස උනාට කමන්නේ. ප්ලේන් නම් වැඩ. ප්ලේන් එක ඇතින් එනවා, ඔයාලට පේන ඇති. හරි. ඔන්න දැන් ඉතින් ප්ලේන් එක මේ එන්නේ වාන්න තමයි. තාම පැහැදිලි නෑ. ඔයාලට පේනවද නැහැ? මට නම් පේනවා. හරි, ඔන්න ප්ලේන් එක එනවා. ප්ලේන් එක එනවා ගයිස්. හරි. නවා. ඔන්න ලෑන්ඩ් කරන්න පාත් කරා. ඔන්න සද්දයකුත් ඇහෙනවා ගයිස් ප්ලේන් එකේ වගේ රියල් ලයිෆ් වගේම පට සද්දයක්. ඔන්න ගයිස් ඔයාලට පේනවා දැන් ප්ලේන් එක බාන්න යන්නේ. නිල් පාට ප්ලේන් එකක් එන්නේ. කළු වගේ පෙවුනට. ඔන්න බානවා ගයිස්. ෆොටෝ එකක් ගහගමු. ඉක්මනට ෆොටෝ එකක් ගහමු. හරි. දැන් ඕකකින් අර සද්දේ නැක. ඕකකින් අතනින් ආයෙ නගනවා. අහසට ආයෙ නගනවා. ඔන්න නගනවා. ඔන්න නගනවා. හරි. හරිනේ ගයිස්. ඉතින් ඔයාලා මෙතෙන්ට ආවනම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන මීට කලින්. ඉතින් අද පෙන්නන්න හිටියේ මේක තමයි. ඉතින් තාම මේ වීඩියෝ එක ලයික් කරේ නැත්තම් ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඕල් දාලා තියන්න. ඊට පස්සේ මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා බලන්න පුළුවන්. මම දාන්නේ වීඩියෝ දවසක් කර දවසක්. ඉතින් මට කියන්න බැරි නෑ ඊයේ මට දාන්න බැරි නෑ. ඊයේ අවුරුදු සිංහල හින්දු අලුත් අවුරුද්ද තිබ්බා. ඉතින් ඔයාලට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මං හදවතින්ම. ඉතින් ගයිස් එහෙනම් මං මෙතනින් වීඩියෝ එක එන්ඩ් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.